අන්නවද මේ ළමයා ළඟකදී කරපු වැඩ? මොකද්ද? මං වාඩි වෙන පුටුවේ පැන්සලක් අරගෙන කෙලින් අතට තියලා. මං ගිහිල්ලා වාඩි වුණා. ඇනුණ ඇනිල්ලක්. අපරාධේ පැන්සල. ඒ වගේ නරක වැඩ කරනවද මේ වගේ ලස්සන ටීචර් කෙනෙකුට? අනික මේ ළමයා ගෙදර වැඩ කරන්නේ. ගෙදර වැඩ කරන්න විදියක් නැහනේ. පැන්සල ටීචර් ගාවනේ. මගේ ලිෆ්ට් එක ඔන්න බලන්න. මීට වැඩිය හොඳයි. බෑ අම්මට. ඊයේ වැඩේ අපි දැක්කා. ඒකත් වැරදුනානේ. මොකද්ද? මේගොල්ලන්ට හොඳ වෙයින් දෙකක් කියන්න ඕනේ. ඒයි! උඹේ මං ඇට දෙක පුකවට කරගෙන දෙන්න කැරිය දැනගනි. ඔය කිව්වේ දෙකක්. අපේ හැම දෙයකටම පුරුදු වෙනවා. අපේ ජීවිතේ ලස්සන හොයාගන්න ඕන අපි ගාම තමයි. අපි වෙන කෙනෙක්ගෙන් අපේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ ජීවිතේ සතුට අපි ගාව තමයි තියෙන්නේ. එහෙම නේද ලස්සන නග? ඉතින් අපි සතුටෙන් hina වෙලා අපේ ජීවිතේ ගත කරගන්න. කාගෙන්වත් අපි යැපෙන්න බෑ. දිගට ඇඳගෙන සුදු ඇඳගෙන ගිහිල්ලා වැරදි කරන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. කොටට ඇඳලා යට ජංගි පේන්න ඇඳලා මේ මිනිස්සු කවදාවත් බඩු වෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත කතාව. කවුද මේ බඩු? මට ඕන තරම් සල්ලි වියදම් කරන්න පුළුවන්. මම බලන්නේ අවුරුදු 18ක ලස්සන සුදු ගෑනු ළමෙක්. එයාට සල්ලි ඕනේ නැහැ. එයා දුප්පත් වුණත් කමන්නේ. අවුරුදු 18ක ලස්සන මේ ගෑනු ළමෙක් මම හොයන්නේ. මම එයාට ඕන තරම් වියදම් කරන්න පුළුවන්. තව අවුරුදු 100කට තරම් වියදම් කරන්න මට සල්ලි තියෙනවා. උන්ගේ කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරයක්. හලෝ ඔව් කියන්නේ මේ ඔයා නිස්කෝඩින් විස් කළේ මේ ගෑනුවල මොකද්ද කිව්වනේ මට දැහුණා මොකක් හරි මේවා කවන්නේ වගේ අපේ සම්බන්ධෙට ගෑනුන් දෙන්න එපා කියන්නේ මැදට අස්තිවාරේ මං කැමති නෑ ඔය ගෑනු කටහඬක්වත් තේරවල ඔයන් කැමතිත් නෑ මේ දැන් මොකක් හරියක් කිව්වා ගෑණි කියලා වෙන නොක්සිස් මොකද කිව්වා මොකක් හරි වෙන්නදී මේ කියන්නේ අපි ජාත්‍යන්තරයෙන් බව අපේ සම්බන්ධෙට ඉච්චර කැමති නෑ ඒ ජාත්‍යන්තරයෙන් අපිට ඉන්නේ ගේ පුතේ hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. විපතක් නේ වෙලා තියෙන්නේ. ළමයි මම ලස්සන වෝල්පේපර් එකක් හදාගත්ත බලන්න ෆින්ගර් ප්‍රින්ට් එක විතර දෙන්න තියලා තියෙන්නේ. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා. Facebook එකේ උඩපල්ල යනකොට මේක දැක්කේ හරිද? පරිගණක මුදුගාංග වැඩ දාන පුතා ස්ටාර්ට් පැක් එක හරිද? දැන් බලන්න මේ කලිසම හරිද? එළ කිරි වගේ ඒකමයි හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම මචං
මෙන්න මේ රැම් කාඩ් එක හරිද? වැඩ කරන්නේ නැහැ ඒත් තියන් ඉන්න. පොඩ්ඩක් මම පෙන්නන්න. පොඩ්ඩක් නා. මේ බලපන්. මේ බලපන්. මේක වැඩ දෙන්න අපිට. හම්බ කරමු හැමදේම යට කරලා හැදුවා දැමන්තයා. Here is this bro. You can see them. තකොට ඊට පස්සේ ගත්තාම මේක ෆුල් ඉතින් ඒක හැමදාම ෆුල් එක. ඊට පස්සේ මචං කන්නාඩි දෙක. හීස් කන්නාඩි දෙක මේක දෙක ගත්තා පොට්ට වෙනවා. එහෙම නැත්නම් හොදමු නැති කෝප්පේ. ලිටරලි දැන් එකම කතා කරලා නෑ හරිද? ඊට පස්සේ අම්මේ කෝප් එකක් බොමුද? ඒක අනිත් පැත්ත අපේ ගෙදර නම් උඹට ඕන නම් හදාගෙන බීපන් රයිට්. ඊට පස්සේ මෙතන ගත්තම හදන්න කම්මැලි කාමරේ කොනේ තියෙන කම්පියුටර් සෙට් එක. පොඩ්ඩක් එනහම් පෙන්නන්න. එලකිරිනේ same exact me bro. පොළොන්දෝ එකේ තටි නේද? නපුංසක ආරක්ෂකයින්ට අමතරව අන්තරපුරයට ඇතුළු විය හැක්කේ තොපට පමණි. යහපත. අන්තපුරයේ සිටින සියලුම කුමාරකාවන්ට පවසව තව මොහොතකින් නොවුන් හමුවට මා පැමිණෙනවා. යහපත. රජතුමනි සියලු දෙනාම ඔව් එකවර ඔන්න බණ්ඩා ගෑනුන්ට ගොඩනැගිලි පරිසරතුල මත්ද්‍රව්‍ය මත්පැන් බෑ අපරාධ නිති වරදි බෑ දිරාපත් බෑ පිරිමි ළමයින්ට ඔක්කොම පුළුවන් ගෑනුන්ට බෑ පිරිමින්ට පුළුවන් ගෑනුන්ට බෑ පිරිමින්ට පුළුවන් පිස්සු ඔල්මාන බණුවක් නෙමු මහවුරද පුන්සන්දරට ඇවිදින් හෙනේ කලුවෝ පිදෝ රංකෙදිසේම රන්වන් නිරිගු ඉබිනොවාදෝ බයි බයි ටාටා ගුඩ් බයි ගයා අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත මොකද අප්පා මේ බස් එක ඇති කිසිම ලල්ල ගන්න නැහැ කෝ සිංගුවක් දාලා පොඩ්ඩක් කොල්ලගෙන නගලා ගන්නකො අයියෝ මොකද නෑනේ අප්පා රැඩවල් මලු හැංගුම් සිරිපා